ඉතින් ළඟදී ඔයා නිව්සීලන්ත එන්න බලාපොරොත්තු ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාලට ඉතින් දැනට දින කිහිපයකට පෙර නවසීලන්ත රජය විසින් හඳුන්වා දීලා තියෙනවා ස්කිල් මයිග්‍රන්ට් කැටගරි එක යටතේ නිව් පාත්වේස් දෙකක් ලබන අවුරුද්දේ ඕගස්ට් ඉඳලා තමයි අර මේක හඳුන්වා දෙන්න යන්නේ. ඉතින් දැනට ස්කිල් මයිග්‍රන්ට් කැටගරි එක යටතේ තියෙන පොයින්ට් සිස්ටම් එකක් ලකුණු 6ක් ලබා ගන්න ඕනේ. ලකුණු 5ක් ලබා ගන්න පුළුවන් මාස්ටර් එකක් කරලා ඊටු ලකුණ මේ ලෝකල් එක්ස්පීරියන්ස් ගන්න ඕනේ. වැඩ කරලා අවුරුද්දක්. එතකොට ලකුණු 6 සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ ඇක්ටිවේටඩ් එම්ප්ලොයි කෙනෙක්ගෙන් ජොබ් ඔෆර් එකක් ලබා ගන්න ඕනේ මීඩියම් වේජ් එකේ. එතකොට තමයි ඔයාලට රෙසිඩන්ස් දාන්න පුළුවන්. නමුත් මේ හඳුන්වා දීලා තියෙන නව පාත්‍ය දෙකත් එක්ක දැනට තියෙන රූල්ස් ටිකක් අඩු කරලා වගේ පේනවා. එහිදී ඔයාලට ස්කිල් මයිග්‍රන්ට් කැටගරි යටතේ ඔයා ඇප්ලයි කරනකොට ඔයාලට පහුගිය අවුරුදු 5 තුල ඒ එන්ස්කෝ කෝඩ් 1 to 3 යටතේ තියෙන ජොබ් එක වැඩ කරලා විතරයි තියෙන්න ඕනේ. ඉන්න අවුරුදු දෙකක් නවසීලන්තේ වැඩ කරලා තියෙන්න ඕනේ. ඊටු අවුරුදු 3 ඔයාලට පිටරටක වුණත් වැඩ කරලා තිබ්බට ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට කලින් අවුරුදු දෙක විතරයි මෙහි වැඩ කරලා තියෙන්න ඕනේ. සහ මීඩියම් වේජ් එක ඒ කියන්නේ දැනට තියෙන්නේ $33.56. ඒ වගේ 1.1 times earn කරලා තියෙන්න ඕනේ පැයකට පහුගිය අවුරුදු දෙක තුල almost 37ක් පැයකට. එහෙම ඔයා earn කරලා තියෙනවා නම් ඔයාලට residence දාන්න පුළුවන් work experience pathway එක යටතේ trade and technicians pathway එක යටතේ ඔයාලට level 4 qualification එකේ අදාළ අවුරුදු ගාන අවුරුදු 4 වැඩ කරලා තියෙනවා නම් ඔයාලට residence දාන්න පුළුවන්. ඉතින් දැනට පවතින පොයින්ට් සිස්ටම් එකත් එක්ක මේක ලොකු සහනයක් වෙනවා. මොකද සමහරු ඉන්නවා දෙන්නෙක් ගත්තොත් ෆැමිලි එකේ දෙන්නෙක් ගත්තොත් දෙන්නටම එක්ස්පීරියන්ස් සහ අදාළ ක්වොලිෆිකේෂන් තියෙනවා. නමුත් එක්කෙනෙක් මතම ඩිපෙන්ඩ් වෙලා ඉන්න වෙන සමහර අවස්ථා තියෙනවා. ඉතින් මේක එවැනි අයට හොඳ chance එකක්. මොකද මෙහි එන ගොඩක් අයට qualification තියෙනවා, experience තියෙනවා, managerial job කරලා තියෙනවා. ඉතින් ඒ අයට හොඳ chance එකක් වෙනවා මේ හඳුන්වා දෙන්න යන new pathways දෙකත් එක්ක. ඉතින් අපි බලමු මොනවද ඉස්සරහට වෙන්නේ කියලා. ඒ කෙසේ වෙතත් මේක ලොකු encourage එකක් ඉස්සරහදී ඔයාලා එන්න බලාපොරොත්තු වෙනවා නම් මෙහි. නමුත් මෙහි ඉන්න අය නම් එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ මේ අලුතෙන් හඳුන්වා දුන්න මේ migration policies එක්ක. මොකද ඉස්සරහට එයාලට සහ එයාලගේ ළමයින්ට තියෙන chances තමයි අඩු වෙන්නේ. ඒ කෙසේ වෙතත් මේක අපිට නම් හොඳ chance එකක් වෙනවා ඉස්සරහට. ඇත්තටම මේක හඳුන්වා දුන්නොත්